හරි ආයුබෝවන් පුතේ අපි අද කතා කරන්න යන්නේ උත්තල කාච සහ අවතල කාච වලින් හැදෙන ප්‍රතිබිම්බ සහ ඒ වගේ ලක්ෂණ මොනවද කියලා. ඒකට channel එකට subscribe කරන්න, ඒ වගේම like කරන්න සහ comment කරන්න කියලා ආරාධනා කරනවා. හරි අපි මුලින්ම බලමු නාභියට වඩා අඩු දුරකින් අපි වස්තුව තියලා ප්‍රතිබිම්බය හැදෙන විදිය බලමු. උත්තල කාචයේ නාභියට වඩා අඩු දුරකින් වස්තුව තියලා ප්‍රතිබිම්බය හැදෙන විදිය අපි බලමු. හරි එතකොට අපි උත්තල කාච ගැන මේ විදිහට සලකනු කරගන්නවා. ඊට පස්සේ නාභිය තියෙනවා. නාභියට වඩා අඩු දුරකින් අපි වස්තුව එන මේ විදිහට තියෙනවා. ඊට පස්සේ අපි දන්නවා සමාන්තරව කිරණයක් ආවොත් ඒක නාභිය හරහා ගමන් කරනවා. ඊට පස්සේ කාචයේ ද්‍රවය හරහා කිරණයක් එක්ක ඒක වර්ධනය වෙන්නේ ඒක කියන විදිහට ගමන් කරනවා. ඒකට ප්‍රතිබිම්බය ගන්න වෙන්නේ මෙන්න පිටුපසට දික් කරලා කඩිරි වලින් මේ විදිහට අපිට දික් කරලා ප්‍රතිබිම්බය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒකට මේ ප්‍රතිබිම්බය අතාත්වික ප්‍රතිබිම්බයක්. ඒ කියන්නේ තිරයකට ගන්න බැහැ අපිට. ඊළඟට විශාල ප්‍රතිබිම්බයක් කියලා අපිට පේනවා මේක විශාලයි. ඊට පස්සේ මේක උඩුකුරු ප්‍රතිබිම්බය. අතාත්වික විශාල උඩුකුරු ප්‍රතිබිම්බයක් අපිට ලැබෙනවා මෙන්න මේ අවස්ථාවේ. හරි අපි බලමු ඊළඟ අවස්ථාව. හරි අපි ඊළඟට කරමු වස්තුව අපි නාභිය ඇති විට ප්‍රතිබිම්බය හැදෙන විදිය බලමු. වස්තුව නාභියේදී ප්‍රතිබිම්බය හැදෙන විදිය අපි බලමු. හරි අපි දැන් ඔන්න මේ අවස්ථාවේදී වස්තුව තියෙනවා නාභිය මත. හරි ඒකට නාභිය මත තියලා අපි බලනවා කිරණ සටහන කොහොමද එන්නේ කියලා. ඒකට සමාන්තරව කිරණයක් આવත් අපි යනවා. නාභිය හරහා ගමන් කරනවා. ඊට පස්සේ ද්‍රවය හරහා එන කිරණය වර්ධනය වෙන මේ විදිහට ගමන් කරනවා. එතකොට අපිට පේනවා මේක සමාන්තරව තමයි එන්නේ අපිට. සමාන්තරව පිටිපසට දික් කරත් සමාන්තරව තමයි එන්නේ. අපිට මෙතන ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියලා තමයි අපි ගන්න. ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියලා ගන්න. මොකද අපිට සමාන්තරව තමයි අපිට මේ කිරණ දෙක එන්නේ. ඒ නිසා අපි ගන්න ප්‍රතිබිම්බය අනන්තය සෑදී කියලා. ප්‍රතිබිම්බය අනන්තයේ හැදෙනවා කියලා අපි ගන්න. හරි. අපි බලමු ඊළඟ අවස්ථාව. එතකොට අපි මේ අවස්ථාවේ වස්තුව තියෙනවා නාභිය දුරට වැඩි කරනවා. නාභිය දුරෙන් දෙගුණයකට වඩා අඩු දුරකින් වස්තුව තියෙනවා. ඒ කියන්නේ f සහ 2f අතර තමයි අපි වස්තුව තියෙන්නේ. නාභිය දුරට වැඩි දුරකින් වගේම නාභිය දුර වගේ දෙගුණයකට වඩා අඩු දුරකින්. ඒ කියන්නේ f සහ 2f අතර තමයි අපි වස්තුව තියෙන්නේ. අපි බලමු මේ අවස්ථාවේදී කොහොමද අපි ප්‍රතිබිම්බයේ ලක්ෂණ ටික බලමු. කිරණ සටහන අරගෙන. හරි. අපි මේ අවස්ථාවේදී වස්තුව තියෙන්නේ f සහ 2f අතර. මේ අවස්ථාවේදී අපි දන්නවා සමාන්තරව කිරණ එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? නාභිය හරහා ගමන් කරනවා. ඊට පස්සේ අපි ගන්නවා ඊළඟ කිරණේ ද්‍රවය හරහා එන කිරණ ඒක ගමන් කරන වර්ධනයෙන් තොරව. එතකොට අපිට ලැබෙන ප්‍රතිබිම්බය තමයි විශාල යටිකුරු ඒ වගේම තාත්වික ප්‍රතිබිම්බයක් අපිට ලැබෙනවා. විශාල තාත්වික යටිකුරු ප්‍රතිබිම්බයක් අපිට ලැබෙනවා. හරි අපි ඊළඟ අවස්ථාව බලමු නාභිය දුරමින් දෙගුණයක දුරකින් වස්තුව පිහිටන විට කොහොමද ප්‍රතිබිම්බය එන්නේ? නාභිය දුරමින් දෙගුණය කියන්නේ 2f මත වස්තුව තිබ්බට පස්සේ කොහොමද ප්‍රතිබිම්බය ඇති වෙන්නේ කියලා අපි බලමු. අපි ඔන්න දැන් මේ අවස්ථාවේ වස්තුව තියෙනවා 2f මත. 2f මත තියලා අපි කිරණ සටහන අඳිනවා මේ විදිහට සමාන්තරව කිරණය අඳින ඉස්සෙල්ලා. ඒක නාභිය හරහා ගමන් කරනවා. ඊළඟ කිරණය අපි අඳිනවා ද්‍රවය හරහා යන කිරණය. වර්ධනය වෙමින් තොරව මේ විදිහට ගමන් කරනවා. එතකොට යටිකුරු ප්‍රතිබිම්බයක් අපිට එන්නේ. යටිකුරුයි තාත්වික විශාලත්වයෙන් සමාන 2f මතම තමයි වෙන්නේ මේ ප්‍රතිබිම්බේ නිර්මාණය වෙන්නේ. මේ විදිහට අපිට මේ කිරණ සටහනක් ගන්න පුළුවන් අපිට. හරි අපි ඔන්න ඊළඟ අවස්ථාවට ආව නාභිය දුරමින් දෙගුණයකට වඩා වැඩි දුරකින් අපි වස්තුව තියලා බලනවා ප්‍රතිබිම්බය කොහොමද එන්නේ කියලා. අපි 2fටත් වඩා ඈතින් වස්තුව තියලා බලනවා කොහොමද ප්‍රතිබිම්බය නිර්මාණය වෙන්නේ කියලා. හරි අපි ඒක බලමු කිරණ සටහනකින් කොහොමද ප්‍රතිබිම්බය එන්නේ කියලා. හරි අපි දැන් මේ අවස්ථාවේ 2fටත් වඩා ඈතින් තමයි වස්තුව තියලා තියෙන්නේ. 2fටත් වඩා ඈතින් වස්තුව තියලා තියෙනවා. එතකොට කොහොමද ප්‍රතිබිම්බය එන්නේ කියලා අපි බලමු. ඊට සමාන්තරව කිරණයක් අපි අඳිනවා මේ විදිහට. ඒ කිරණය අපි දන්නවා නාභිය හරහා ගමන් කරනවා. ඊළඟට ද්‍රවය හරහා එන කිරණය මේ විදිහට වර්ධනයෙන් තොරව ද්‍රවය හරහා ගමන් කරනවා. එතකොට අපිට එන්නේ මෙතනදී යටිකුරු ප්‍රතිබිම්බයක්, ඒ වගේම තාත්විකයි. හැබැයි මේක කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට එන්නේ. යටිකුරු තාත්වික කුඩා ප්‍රතිබිම්බයක් අපිට මේ අවස්ථාවේදී ලබා ගන්න පුළුවන්. හරි අපි ඊළඟට බලමු ආලෝක ප්‍රතිවර්තතා මූලධර්මය කියලා කියන්නේ මොකක්ද? ආලෝක ප්‍රතිවර්තතා මූලධර්මය කියන්නේ මොකක්ද කියලා අපි බලමු. ආලෝක ප්‍රතිවර්තතා මූලධර්මය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. ආලෝක කිරණය ගමන් මඟ අපි ප්‍රතිවර්ත කළොත් ඒ පැමිණි මාර්ගය ඔස්සේම ආපසු ගමන් කරන එක තමයි අපි කියන්නේ ආලෝක කිරණයක ගමන් මඟ ප්‍රතිවර්ත කළොත් ඒ පැමිණි මාර්ගය ඔස්සේම ආපහු ගමන් කරනවා. මේකට තමයි අපි කියන්නේ ආලෝකයේ ප්‍රතිවර්තතා මූලධර්මය කියලා. අපි මෙන්න මේ කිරණයක අපි උත්තල කාචය මෙන්න මේ විදිහට සමාන්තර වෙන කිරණය. අපි
මෙන්න මේ විදිහට අපි දන්නවා නාභිය හරහා ගමන් කරනවා. ඉතින් මේ කිරණේ මායි ආපස්සට යවුවොත් මෙන්න මේ මාර්ගය ඔස්සේම නැවත ගමන් කරනවා කියන එක තමයි මේ ආලෝක ප්‍රතිවර්තතා මූලධර්මයේ කියන්නේ. මේ විදිහට සමාන්තරව අපි එන කිරණේ මේ විදිහට ගමන් කරන නාභිය හරහා අපි ආයේ මේ කිරණේ මේ පැත්තෙන් යවුවොත් මේ විදිහටම ගමන් කරනවා කියන එක තමයි මේ ආලෝකයේ ප්‍රතිවර්තතා මූලධර්ම කියලා කියන්නේ. ආලෝක කිරණයේ ගමන් මඟ ප්‍රතිවර්ත කළොත් ඒ පැමිණි මාර්ගය ඔස්සේම ආපහු ගමන් කරනවා. හරි. අපි ඊළඟට බලමු අවතල කාච වලින් හැදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවද කියලා. අවතල කාච වලින් හැදෙන ප්‍රතිබිම්බවල ලක්ෂණ මොනවද කියලා අපි බලමු. ඒතර අවතල කාචයක මේ විදිහට අපි වස්තුව කොතනක තිබ්බත් අපිට ලැබෙන්නේ අතාත්වික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. අතාත්විකයි උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට වස්තුව කවර ස්ථානයක තිබුණත් ලැබෙන්නේ. ඒතර සමාන්තර කිරණ අපි දන්නවා. ඉදිරියට යනතර පස්සේ ඒක නාභියෙන් මේ විදිහට එන්නේ වගේ අපසාරී වෙලා ගමන් කරනවා. අපසාරී වෙලා ගමන් කරා. ඊට පස්සේ ද්‍රවය හරහා අපි යනදොත් ඒ කිරණය මෙන්න මේ විදිහට ගමන් කරනවා. ඒකට අපිට ප්‍රතිබිම්බය ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මෙතන නිර්මාණය වෙනවා. මේක ඒකට අතාත්විකයි. උඩුකුරු ප්‍රතිබිම්බයක් ලැබෙන්නේ මෙතන. උඩුකුරු සහ කුඩා ප්‍රතිබිම්බයක් තමයි ලැබෙන්නේ. අතාත්වික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි අවතල කාචයක වස්තුව කවර ස්ථානයක තිබුවත් අපිට ලැබෙන්නේ. මෙන්න මේ විදිහේ ප්‍රතිබිම්බ. අතාත්වික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බ. අතාත්වික උඩුකුරු කුඩා ප්‍රතිබිම්බයක් තමයි අපිට ලැබෙන්නේ. හරි එහෙනම් පුතේ අපි අදට ඉවර කරමු. channel එකට subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම like කරන්න සහ comment කරන්න. අපි ලබන සතියේ ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු.